හොරණ බටගොඩ සෙනෙහසේ කැදැල්ල මවුපිය සෙවණ වැඩිහිටි නිවාසය මේ වෙනකොට අවාසනාවන්ත ලෙස ගිනිබත් වෙලා තියෙනවා. සමාජ මාධ්‍ය ඔස්සේ අපි නිතරම දැකපු අපේ හිත්වලට සමීප වුණු ලොකු අයියා නොහොත් ඉසුරු මවුපිය සෙවණ විශේෂ අවශ්‍යතා ඇති අසරණ මිනිස්සුන්ගේ ආදරණීය නිවහන තමයි මේ විදිහට අනුකම්පාවකින් තොරව ගිනිබත් වෙලා තියෙන්නේ. දෛවයේ සරදමකට වගේ මෙලොවදී අසරණ වුණු ඒ අහිංසක මිනිසුන්ට මතු උපදින කිසිදු ආත්මයක මෙවැනි අකල් මරණයක් බියකරු විපත්තියක් නම් සිදු නොවේවා. සිද්ධ වූ අවස්ථාවේ නිවාසය තුළ වැඩිහිටියන් 72 දෙනෙකු රැඳී සිටිය බවට තමයි දැනට වාර්තා වී තිබෙන්නේ. 45 දෙනෙකුගේ දිවි ආරක්ෂිතව බේරාගෙන ඇති නමුත් 11 දෙනෙකු පිළිබඳව මේ වනකොට වාර්තා වී ඇත්තේ අවාසනාවන්ත ඉරණමකි. සිද්ධිය සිදු වූයේ කෙසේද යන්න තාමත් තොරතුරු අනාවරණය වී නොමැති අතර ගින්න ඇති වූ අවස්ථාවේ නිවාසය තුළ තිබූ ගෑස් සිලින්ඩරයක් පිපිරීම නිසා මේ ආකාරයට මුළු වැඩිහිටි නිවාසයම ගිනිබත් වී ඇතැයි පොලිසිය වාර්තා කරනවා. මේ වැඩිහිටි නිවාසය මෙලෙස ගිනිබත් වූ දෙවනි වාරයේ ලෙස ඇතැමුන් සඳහන් කරනවා සමාජ මාධ්‍යවල. ඉතින් පිළිබඳව නිවැරදි තොරතුරක් තවම අනාවරණය වෙලා නැහැ. ඇතැමුන්ගේ පෞද්ගලික ෆේස්බුක් ගිණුම්වල සහ සමාජ මාධ්‍යවල පළ කරන අදහස් තමයි මේ සිද්ධිය වූයේ දෙවනි වරට යන්න. ඉතින් TikTok සමාජ මාධ්‍ය හරහා මුළු රටක්ම දන්න අපේ අමාලි සුනීතා ඒ වගේ අපේ ගොඩාක් විශේෂතාවලින් පිරුණු අපේ වැඩිහිටියන් නිවාසිකව සිටපු වැඩිහිටි නිවාසයක් තමයි මේ සෙනෙහසේ කැදැල්ල වැඩිහිටි නිවාසය. ඉතින් TikTok ලොකු අයියා නොහොත් ඉසුරු පවත්වාගෙන ගියපු මේ වැඩිහිටි නිවාසය පිළිබඳ බොහෝ දෙනෙක් සමාජ මාධ්‍ය තුළ හොඳ අදහස් පළ කරන නමුත් මේ සිද්ධිය සිදුවීමෙන් පසු සමාජ මාධ්‍ය හරහා බොහෝ දෙනෙක් ඔහුට දොස් පවරන කමෙන්ට් අපිට දැක ගන්න පුළුවන්. ඒ පිළිබඳ තහවුරු තොරතුරක් දැනටමත් දන්නේ නැහැ. සමාජ මාධ්‍ය හරහා ගොඩක් ආදරේ දිනාගත් අපේ අමාලි අපේ සුනීතා මේ වන විටත් ඔවුන්ගේ තොරතුරු කිසිවක් තව අනාවරණය වී නොමැති අතර 11 දෙනෙකුගේ දිවි අහිමි වී ඇතැයි දැනට වාර්තා වී තිබෙනවා. හරිම අවාසනාවන්ත ලෙස මේ සිදුවීම වාර්තා වෙනවා. මුළු ලංකාවෙම ප්‍රසිද්ධ වැඩිහිටි නිවාසයක් සහ කාගෙත් සිත් දිනා ගන්නට ලකුණු වැඩිහිටි නිවාසයක්. ඉතින් හරිම කනගාටුයි මේ සිදුවීම අහනකොට. මොනව නමුත් මේ වන විට ගින්න යථා තත්ත්වයට පැමිණ ඇති නමුත් ගින්නෙන් තුවාල ලැබූ මේ වන විට ප්‍රතිකාර ලබන අපේ සියලුම වැඩිහිටියන්ට ඉක්මන් සුවය ලැබේවා. ඒ වගේම මෙම අවාසනාවන්ත සිදුවීමෙන් දිවි අහිමි වූ අපේ වැඩිහිටියන්ට නිවන් සුවය ලැබේවා. යලි උපදින කිසිදු භවයක මෙවැනි අකල් මරණයක් නොම වේවා. ඒ වගේම යලි උපදින කිසිදු භවයක මෙවැනි වැඩිහිටි නිවාසයක රැඳෙන්නට ඔවුන්ට නොලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ජීවිතයේ සැඳෑ සමය මොවුන් වැඩිහිටි නිවාසයක් තුළ සතුටින් ගත කර නමුත් වැඩිහිටි වශයෙන් ජීවිතයේ සැඳෑ සමය ගත කරන්න තමන්ට කියලා තමන්ගේ පවුලේ කෙනෙක් නොලැබූ මේ ආත්මය නැවත කිසිදු ආත්මික එවැනි වැඩිහිටි නිවාසයක නොරැඳෙන්නට හැකි වේවා. නිවන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හරිම ඛේදනීය පුවතක් මේක අපිට වාර්තා වුණු. ඉතින් වීඩියෝ එක අවසාන වෙලකම් බලපු ඔයගොල්ලන්ට ගොඩක් ස්තුතියි. ඒ වගේම අලුත් තොරතුරු අලුත් වීඩියෝ දැනගන්න මෙවැනි අලුත් වීඩියෝ දැනගන්න මගේ channel එක අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. යට තියෙන bell icon එක click කරලා